මේ පළවෙනි දන්තල. ඔය මේක කොහෙන් බොන්නේ කොහමද? මානසිකලේ ඩයලොග් එකක් ගත්තා මේ ඔය අයියාලෝනේ අපි ගංගාරාමේ ආවා. ගංගාරේ වයින්නවනේ. ඉතින් අපි ආවා වෙසක් බලන්න ගායිස්. ඉතින් මේ බ්ලොග් එකක් විදිහට යන්නේ මේ සද්ද නම් වැඩි ඉතින්. පාකපු ගංගාරාමේ පොඩි හාල් අයිස්ක්‍රීම් දාන්තලක් ගෙන්න දිනවා මේ ගංගාරාම ටෙම්පල් එකේ. පොලිම කිව්වොත් එහෙම පොකුරු පිටින් ඉන්නේ. අනිපේරියට නෙමෙයි පොකුරු පිටින් ඉන්නේ. ඒකෙන් මේක ඉක්මනට යයි මේකෙන් දෙන්න. මේකෙන් දෙන්න. එයා ඉක්මනට යයි. අපිට මේ කමර්ෂල් බැංකුවේ මේ ස්කෑන් එකක් තිබිලා ස්කෑන් එකෙන් මේ ස්කෑන් කරාට පස්සේ ගංගාරාමේ කූඩු තියෙන දේවල් ටික බලන්න පුළුවන් මේ මෙතන. ඕන්න මේ කූඩුවට අත් කරාම ඒ කූඩුවේ මේ කූඩුව මොකක්ද කියලා අපිට ඇත්තටම ෆොටෝ එකක් එනවා. දැන් මේක නම් මේ සිග්නල් පොඩ්ඩක් බ්ලොක් එකක් වෙනවා. අපි කූඩුවක් මේ කරමු. පොඩි සිග්නල් බ්ලොක් එකක් තියෙනවා මෙතන මේකට අත් කරාම මේ ඔයාලට බලන්න පුළුවන් මේ වෙසක් කූඩුව මොකද්ද කියලා. මෙතනින් යන්න තියෙනවා. මෙතනින් යවන්න තියෙන්නේ. ඕන නවත්තන්න ඕන මෙතන නවත්තන්න තියෙන්නේ. සිග්නල් බ්ලොක් එකක් තියෙනවා. නැත්නම් මෙතන අපිට කූඩුව පෙන්නනවා. දැන් මේ ඉස්සෙල්ලා පෙන්නනවා කූඩුව මේ දැන් පෙන්නන්නේ නැහැ. පේනවනේ කූඩුව පේනවා. කූඩුව කැරගෙන එකේ වීඩියෝ එකක් පේනවා. පට්ට තාක්ෂණයක්. ඊළඟට වැඩේ කරලා තියෙනවා. අපි තව එකක් බලමු ඉස්සරහට ගිහිල්ලා. මේ ලස්සන කෑල්ලමනුත් යනවා. මේ තව කූඩුවක් තනිකර ලයිව් තමයි කූඩුව කැරගෙන්නේ. පට්ට තාක්ෂණයක්. මේ අන්තිම අදාළ පොලිමේ මුල හම්බුනේ ඉතින් කිලෝමීටර් කීයක් කියලා කිලෝමීටර් 2ක් විතර තියෙනවා මේ යන්න. අපි කනවද අතරට? ආයි සුපිරි කෑමක් කන්නේ. අතරට කනවා. ආයි අතරට කනවද හැබැයි හෙට පාන්දර කනවද කියලා කවුද දන්නේ. හෙට උදේට කන්න වෙයිද දන්න. හෙට උදේට කන්න වෙයි. ඔයාලත් අදින්න. මේක සුපිරි දන්සලක්. ආයි අද විතරයි මම සතියක් තියෙනවා. දන්සලන සතියක් දන්නේ මේ පොලිම ඇත්තටම ඉතින් මේ අද ගංගාරාමේ මේ හමුදාවෙන් දෙන දන්සල හැම පාරම දෙනවා. ඉතින් මේ ආමිගේ කොල්ලෝ ටික තමයි ඉතින් මේ උයන්නේ. ඉතින් අද අපිට ස්වාමිට්ටු තියෙනවා, අල තියෙනවා, පරිප්පු තියෙනවා, බබඩන් තියෙනවා, මිරිස් තියෙනවා. ඉතින් රහයි කෑම එක ඇත්තම කියනවා ගොඩක් රහයි. මේ හමුදාව කට්ටිය ඉතින් රට බේර ගන්නවා, රට ආරක්ෂා කරනවා වගේම මේ වගේ දේවලුත් දෙනවා ඇත්තටම. මේ රණවිරුවම තමයි ඉතින් මේ අපි බලමු ඉතින් කෑම එක නම් රහයි. ඉතින් දවසල පුත් කාලා ඔබතුමා දැන් කෑවද මොකද ගන්න? බලපන්. සුපිරි කියන්නේ හැම එකම මුගේ වචනේම සුපිරි. දන්සලුත් කාලා ඉතින් යනවා පස්සේ
ගිහිල්ලත් ඒක අයියෝ. ස්කේන් වල මෙතනින් ගෝල් බේස් එකට යන්න පුළුවන්. ඔව් ඉතින් ගෝල් ගාන මොකද මල්ල වැඩක් නෑ නේ බං පාස් වීඩියෝ වෙනවා. ඔය යන්න බං. උද්ඝෝෂණ වැඩි වුණා පින්වතුනි. ජනතාව ජීවත් වුණේ ඉතාමත් දුක්ඛිත තත්ත්වයක. රටේ රජුගෙන්